ජීවිතයට දෑතේ සවියත් මනසට ගෙතීමේ සුවයත් අරගෙන අද මං ඔයගලන්ට ආවේ අලුත් ස්ටිච් එකක් කියලා දෙන්න. ඒක තමයි ට්‍රිබල් ක්‍රොෂේට්. ඒකට තුන්පට පෙරවෙල්ල කියලා සිංහලෙන් කියනවා. අපි වෙනද වගේම දන්වැල් කීපයක් ගොතා ගන්නවා. ඔයාලට පුරුදු වෙන්න ඕන නිසා මම දන්වැල් 10ක් 16ක් වගේ අතර කීපයක් තමයි ගොතා ගන්නේ. දැන් දන්වැල් ටික බොහොම ප්‍රවේශමෙන් හිමින් සේරුවේ ගොතා ගන්න. ගොතාගෙන මෙන්න මේ ආකාරයෙන් අද මම පාට ටිකක් වෙනස් කරා ඔයාලට. පටලවා ගන්න එපා. හිමින් සැරේ ගන්න. දැන් ගණන් කරලා බලමු. 1 2 3 4යි. එක සැරයක් පැටලුවා, දෙපාරක් පැටලුවා. 1 2 3යි. ලූප්ස් 3ක් ආවා. හිමින් සැරේ හිලෙන් පන්න ගත්තා. ඊට පස්සේ දැන් ලූප්ස් 4ක් තියෙනවා. 4න් 2ක් ඉවත් කරා. ඊට පස්සේ ලූප්ස් 3යි. 3න් තව 2ක් ඉවත් කරා. දැන් ආයෙත් තව එකක් ඉවත් කරා. දැන් බලන්න ගොඩක් උස පෙරවුමක් ආවා. නැවතත් දෙපාරක් එතුවා. ලූප් එකක් ඇදලා ගත්තා. දැන් අපිට ලූප්ස් 4ක් තියෙනවා. පටල ගන්න නැතුව හිමින් සැරේ ගමු. ලූප්ස් 4ක් තියෙනවා. හරි. දැන් 2ක් අයින් කරා. තව ලූප්ස් 3ක් තියෙනවා. ඒ තුනෙනුත් අපි 2ක් අයින් කරනවා. නැවතත් පටලවා ගත්තා. 2ක් අයින් කරා. ඊට පස්සේ ආයෙත් තව 2ක් අයින් කරා. හරි. දැන් අපි තුන්වෙනි ස්ටිච් එකට යන්නේ. ඔන්න 2යි. ඔන්න දැන් තුන්වෙනි එක හිමීට දම්වැල ඇතුලෙන් දැම්මා. එළියට ඇදලා ගත්තා. හරි. ලූප්ස් 4ක් තියෙනවා. ඒ 4න් 2ක් අයින් කරනවා. හරි. ඊට පස්සේ තව 2ක් අයින් කරනවා. හරි. හිමින් සැරේ ඉතුරු 2ත් අයින් කරනවා. හරි. දැන් බලන්න උසයි. ඒ අනිත් ගෙතුම් වලට වඩා තුන්පට පෙරවිල්ල ගොඩක් උසයි. හරි. අපි ඊළඟ එකටත් යමු. ඇතුලෙන් දැම්මා. හිමීට එළියට ඇදලා ගන්න. හිමීට ගන්න. දැන් ඊට පස්සේ 2ක් අයිවත් කරන්න. තව 2ක් අයින් කරා. හරි. තව 2ක් ඉතුරුයි. හරි. අපි ඒ දෙකත් අයින් කරනවා. දැන් බලන්න අනිත් ගෙතුම් වලට වඩා මේ ගෙතුම කොච්චර උසයිද කියලා. ඒක දන්වැල් 3ක් උසයි. සාමාන්‍ය දන්වැල් 3ක් උස තමයි මේ ස්ටිච් එක. ඒකයි තුන්පට පෙරවිල්ල කියන්නේ. සාමාන්‍ය දන්වැල් 3ක් උස නිසා. හරි. ඒක ගත්ත ඒ විදිහට. හරි. දැන් බලන්න අනිත් ඒවාට වඩා ගොඩක් උසට තියෙනවා. මේකෙන් හරි ලේසි ලොකු ගෙතුම් ගොතන්න ලොකු දේවල් ගොතන්න ගන්න පුළුවන්. බ්ලැන්කට්ස්, ෂෝල්ස්, සමර් টොප්ස් වගේ දේවල් ගොතන්න පුළුවන්. හරි. අපි තුන්වෙනි එකටත් බලමු. තුන්වෙනි එකත් අරගෙන බලන්න දැන් අපි අවසානෙට ඇවිල්ලා තියෙනවා. දැන් අපි අවසාන කරන විදිහ තමයි මෙතන ඉගෙන ගන්නෙ. දැන් අන්තිමට දෙකට ඉවර කරා. ඔන්න දැන් අවසානෙට ගියා. අවසාන එක අපි නූල හොඳට බලලා නූල ටිකක් අදින්න ඕනේ. අතින් පුළුවන් ඕනනම් අදින්න. ඒකලා නූල කතුරකින් කපන්න. නූල කතුරෙන් කැපුවා. දැන් හිමින් සැරේ අර අතිරේක නූල අයින් කරන්න ඉවත් කරන්න බොහෝම හිමින් සැරේ. හරි. ඊට පස්සේ ඉතුරු කොටස ටිකක් ටයිට් කරන්න, තද කරන්න. දැන් බලන්න වෙනදට වඩා උස ලස්සන ගෙතුමක් ආවා. මිනිත්තු කීපයකින් අපි ගෙතුම ඉවර කරා. හොඳ සිහි කල්පනාවකින් කරන තරමට මනස සැහැල්ලු වෙනවා. ගෙතුම ලස්සන වෙනවා. හොඳයි. දැන් ඔයගොල්ලෝ මූලික ක්‍රම වලින් 3ක් ඉගෙනගෙන ඉවරයි. හොඳයි. ඊළඟට කෙටියෙන් පහසුවෙන් අලුත් ක්‍රමයක් අරගෙන මම එනවා. එතෙක් ඔයාලට ආයුබෝවන්.